වලදී තරම් 20 කණ්ඩායමේ අර කන්සිස්ටන්ට් කියන සාධකයේ තරම් හොඳින් පැවතුනේ නැහැ. නමුත් කෙසේ හෝ දැන් අයර්ලන්ත තරගයේ ජයග්‍රහණය කරමින් ලෝක කුසලයන්ට හොඳ ආරම්භයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණා. තමන්ගේ රටේ ක්‍රීඩා කරන්නේ. ඒකත් එක්ක මේ හෝම් ඇඩ්වාන්ටේජ් එක අරගෙන කණ්ඩායමක් විදිහට ඉස්සරහට යන්න මොන වගේ ප්ලෑන් එකක්ද තියෙන්නේ? අර පරණ දේවල් අමතක කරලා ජයග්‍රාහී මානසිකත්වයෙන් ඉදිරියට යන්න මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ කණ්ඩායම ඇතුලේ? ඔව් අපි නිතරම ක්‍රිකට් වල කියන දෙයක් තමයි මම හිතන්නේ කලින් තිබ්බ මැච් අපි පැත්තකට දාන්න අපි දිනුවත් පෙරදුනත් අපි කරන්න ඕන මේ මොහොතේ මොකද්ද කරන්න තියෙන දේ අපි ඒ දේ 100% බැක් කරලා කරන්න ඕනේ. ඉතින් අපි මේ ටූර්නමන්ට් එකට එනකොට ඇත්ත අපි ඉංග්ලන්ඩ් සීරීස් එක පරාදුනා. හැබැයි අපි ඉක්මනටම ඒකෙන් රිකවර් වුණා. ප්ලේයර්ස්ලා කෝචස්ලා ඔක්කොම රිකවර් වෙලා අපි හොඳ ප්ලෑන් එකක් ඇතුව තමයි මේ ටූර්නමන්ට් එකට මේ දවස් කීපය ගත කරලා ආවේ. ඉතින් මම හිතනවා ප්‍රෙපරේෂන් එක හොඳයි. ඒත් එක්කම හෝම් ඇඩ්වාන්ටේජ් එක අපිට තියෙනවා. අපි මේ ග්‍රවුන්ඩ්ස් වල අපි නිතරම සෙල්ලම් කරන ග්‍රවුන්ඩ්ස්. ඉතින් මම හිතනවා ඒ ඇඩ්වාන්ටේජ් එකත් එක්ක අපිට ඉස්සරහට හොඳ තරගයක් දෙන්න පුළුවන් කියලා මේ තරඟාවලියේ.